ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා රන්රෝල් පොඩ්කාස්ට් වෙත. අද පොඩ්කාස්ට් එක ගොඩක් වටින පොඩ්කාස්ට් එකක්. අපි හැමෝම ඉගෙන ගන්න අය, අපි හැමෝම ඉගෙන ගත්ත අය. ඉතින් අද මේ ස්ටඩි ටිප්ස් එහෙම නැත්නම් ඉගෙන ගන්න විදිය හරි විදියට ඉගෙන ගන්න මේ පොඩ්කාස්ට් එක කැප කරලා තියෙනවා. අපි ඒ වගේම පොඩ්කාස්ට් එකත් එක්ක එකතු වෙනවා ඉතාමත් විශේෂ පුද්ගලයෙක්. ඇත්තටම මගේත් ගුරුවරයෙක්. ඒ වගේම තමයි ලංකාවේ විශ්වවිද්‍යාල බොහෝමයක සිසුන් ගොඩක් කට්ටියගේ දැනුම හදපු අපේ චාරුක සර් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා සර්. අයිබෝන් පොඩ්කාස්ට් එකට. අයිබෝන්. ඉතින් මේ පොඩ්කාස්ට් එකේ මම පටන් ගන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ තමයි අපි ගත්තොත් සර් මම ශිෂ්‍යත්වය කරා O levels කරා A levels කරා මේ හැම තැනකම මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි මේ ඉගෙන ගත්ත දේ මතක් කරගන්න එක. එහෙම නැත්නම් අපි කියනවා සිම්ප්ලි පාඩම් කරන එක. ඒතර පාඩම් කරන්න ලංකාවේ ගොඩක් කට්ටිය පාවිච්චි කරන ටෙක්නික් එකක් තමයි සර් ඔය අපි කියන්නේ රීඩ් කර අපි ඉගෙන ගත්ත දේවල් ආයි කියනවා. එහෙම නැත්නම් මමත් ෂෝට් නෝට් ගහලා තියෙනවා. එහෙම නැත්නම් මමත් ඔය හයිලයිට් කරලා තියෙනවා. ඇත්තටම සර් මේ මෙතඩ්ස් ඉෆෙක්ටිව්ද? නැත්නම් ඊට වඩා හොඳ මෙතඩ්ස් තියෙනවද? සුනිට හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපි හයිලයිට් කරනවා, එහෙම නැත්නම් කියවපු දේ ආයෙත් කියවනවා. ඔය වගේ දේවල් ටිකක් පරණ ටෙක්නික්ස්. ඒ කියන්නේ ඉස්සර අපි පාවිච්චි කරපු ටෙක්නික්ස් ගේ වුණාට ලෝකේ අලුත් වෙලා තියෙනවා. අපි අලුත් දේවල් try කරලා බලලා තියෙනවා. එතකොට ගොඩක්ම අපි රිසර්ච් වලින් හොයාගෙන තියෙන දේ තමයි අපිට පුළුවන් නම් අපි පාඩම් කරාට පස්සේ අපි පාඩම් කරපු පොත වහලා අපිට ඒක ආයෙත් කොච්චර දුරකට ඒ කියන්නේ හිස් පේපර් එකක් අරගෙන අපිට ලියන්න පුළුවන් නම් අපි මොනවද කරේ ඒ කියන්නේ අපිට ඒක මතක් කරන්න පුළුවන් නම් අපි ඕකට කියනවා ජපානයේ ටෙක්නික් එකක් තියෙනවා සමුරායි ටෙක්නික් සමුරායි ටෙක්නික් කියලා. ඒ ජපානයේ සමුරායි ටෙක්නික් එකෙන් ඒගොල්ලෝ කියන්නේ අපි කොහොමද රිකෝල් කරන්න කියලා. අපි ඇක්ටිව් රිකෝලින් කියලා කියනවා ඉංග්‍රීසි වලින්. ඒ සමුරායි ටෙක්නික් එක. ඒ කියන්නේ අපි පාඩම් හිතන්නකෝ ඔයා විනාඩි 20ක් පාඩම් කරා කියලා. එතකොට ඒ විනාඩි 20 අවසානයේ ඔයා බලනවා පොත වහලා ඔයාට කොච්චර දුරක් ඒ පාඩම් කරපු ඒවායින් ලියන්න පුළුවන්ද කියලා. රිකෝල් කරාට පස්සේ. එතකොට ඒ සමුරායි ටෙක්නික් එකෙන් අපි කියන්නේ එහෙම අපිට ගොඩක් ප්‍රමාණයක් ලියා ගන්න පුළුවන් නම් හරි අපිට ඒක මතකේ තියෙනවා. එතකොට හිතන්න අපිට මුලදී ඇත්තටම ඒ අපි විනාඩි 20න් පාඩම් කරමින් විනාඩියක් මතක හිටින්න පුළුවන්. ඒත් කමක් නැහැ. අපි ඒක එක දිගට ප්‍රැක්ටිස් කරන් යද්දී අපිට ඕක පුරුදු වෙලා ඊට පස්සේ දීර්ඝ කාලයක් යද්දී අපිට ප්‍රශ්නට විසඳුමක් හම්බ වෙනවා. ඒ කියන්නේ හරියටම පාඩම් කරන්න ජපානයේ ළමයි ඇත්තටම මේ පාඩම් කරන්නේ විභාගයට කලින් දවසේ නෙමෙයි. ඒගොල්ලන් පාඩම් කරන්නේ අර විදිහට. ඒ කියන්නේ සමුරායි ටෙක්නික් එකට ඒගොල්ලන් පාඩම් කරා පොත වහලා ආයෙත් ලියලා බලලා Tamanට කොච්චර කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ සුනිට දන්නවද ජපානයේ ඒගොල්ලන්ගේ හෝඩි කීයක් තියෙනවද සාමාන්‍යයෙන්? හෝඩි 3ක් තියෙනවා. එතකොට හිරගෙන කතගෙන කංජි කියලා. කංජි හෝඩියේ තියෙනවා අකුරු 6000. මම ගොඩක් කට්ටියට ප්‍රැක්ටිස් කරලා තියෙන කංජි කියන එක අපි අහන ටර්ම් එක කංජි. ඒතකොට කංජි අකුරු 6000 කොහොමද ඒ ළමයි මතක තියාගෙන ඉන්නේ? ඒක තමයි ඒගොල්ලන්ගේ සමුරායි ටෙක්නික්ස් වලින් තමයි ඒගොල්ලන් මතක තියාගෙන ඉන්නේ. වව්. සර් මට පොඩ්ඩක් ඒතනම එන්න ඕන ප්‍රශ්නයක් කියන්නේ දැන් ඔය සමුරායි ටෙක්නික් එකේදී ඔය සයිකෝ ඇක්ටිව් රිකෝලින් මම හිතන්නේ ඕක කට්ටිය සමහර කට්ටිය යූස් කරනවා. ඒ කියන්නේ අපි ගත්තොත් පාඩම් කරා ටක් ගාලා පොත වැහුවා මොකද්ද මතක කියලා අපි මෙමොරයිස් කරනවා. ඒ මේ ලියන්න ඕන කියලා දේ හයිලයිට් කරන්නේ මොකද්ද මේ ලියනවා කියන දේ තියෙන්නේ. අපි ඒ කියන්නේ ඇත්තටම ඔය ජපනිස් කට්ටිය ඒගොල්ලන් කරන්නේ බ්‍රේන් එක හැක් කරනවා. වව්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපේ බ්‍රේන් එක පුරුදු වෙලා තියෙන සුනර අපිට ලේසි දේ කරන්න. ඒ කියන්නේ අපි පාඩම් කරනවා නම් ඒක අපි එෆර්ට් එකක් ගන්නවා කියලානේ අපේ ඔළුවට අදහසක් එන්නේ. හැබැයි අපේ මොලේ හැමතිස්සෙම බලන්නේ අපිට ලේසි දේ මොකද්ද අපි ඒක කරන්න. හැබැයි අපිට පුළුවන් නම් අපි දැන් කම්පියුටර් එක හැක් කරාට පස්සේ අපිට ඕන දේ අපිට කරගන්න පුළුවන්. අන් ඒ වගේ තමයි අපිට අපේ මොලේ හැක් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් අපිට ඕන දේ කරගන්න. ඒකින්ද ඔය ලියන එකෙන් වෙන්නේ අපිට ඇන්ගල්ස් දෙකකින් වෙනවා. ඒ කියන්නේ අපි මතක් කරනවා අපි කරපු දේ ඊට පස්සේ ලිව්වට පස්සේ අපේ බ්‍රේන් එක ආයි හැක් වෙලා අපිට ඒක මතක හිටින්න උත්සාහ කරගන්න පුළුවන්. ඒක තමයි සමුරායි ටෙක්නික් එකෙන් වෙන්නේ. අනිවාර්යෙන්. දැන් එතකොට මේ අපි සර් තව දෙයක් කිව්වා. ඒ කියන්නේ එකපාරම පැය ගාණක් පාඩම් කරනව නෙමෙයි. අර විනාඩි 20ක් විතර පාඩම් කරලා ඒ දේ අය ලියන්න ඕනේ කියන එක. එතකොට සර් දැන් ඔතනදී ඔය විනාඩි 20 ටයිම් එක කිව්වේ ඉතින් දැන් මම මෙන්ෂන් කරන්න දෙයක් කැමතියි. දැන් ඊළඟ ප්‍රශ්නේ මගේ අංක 2 විභාගෙදී අපිට පේන දෙයක් තමයි හරි වර්ක් ලෝඩ් එකක් තියෙනවා. දැන් අපි ගත්තොත් එමේ ඒරල් කරන ළමයෙක් වෙන්න පුළුවන්, ඕල් කරන ළමයෙක් වෙන්න පුළුවන්. අවුරුදු දෙකක විතර වර්ක් ලෝඩ් එකක් තියෙනවා. අපි කැම්පස් වල ඉද්දි අපිට සෙමෙස්ටර් එකේ වර්ක් ලෝඩ් එක තියෙනවා. ඒතර සර් මේ වර්ක් ලෝඩ් එකත් එක්ක අපිට පාඩම් කරන්න ඉතුරුන ටයිම් එක ගොඩක් ලිමිටඩ් වෙන්න පුළුවන්. ගොඩක් ලිමිටඩ් වෙනවා. එතකොට සර් අර සර් විනාඩි 20ක් කිව්ව එකත් එක්ක මම මේ නැත්තරම දැන් එක කෙනෙක්ට එතනින්ම ස්ට්‍රෙස් අවුට් වෙලා නවතින්න දෙන්න පුළුවන්. මට මෙච්චර වර්ක් ලෝඩ් එකක් තියෙනවා, මට මෙච්චරයි ටයිම් එක තියෙනවා, මම නවත්තනවා. කොහොමද සර් මේ වර්ක් ලෝඩ් එක අපිට තියෙන ලිමිටඩ් ටයිම් එකට මැච් කරගන්නේ? මෙහෙමයි. ඔයාට ඒක පුළුවන් ඔයාට
කෑලිවලට කඩන්න පුලන්නේ වර්ක් ලෝඩ් එක එතකොට අපිට පුළුවන් ඒ කියන්නේ අපි ජැපනිස් වල තියෙනවා එක එක ටෙක්නික්ස් ඕකට එතකොට කූමන් කියලා ටෙක්නික් එකක් තියෙනවා කූමන් එතකොට කූමන් ටෙක්නික් එකෙන් අපි කරන්නේ අපි පුතේ බලනවා මේ අපි කොහොමද අපේ තියෙන වර්ක් ලෝඩ් එක කොච්චරක්ද අපි ඒක කෑලි වලට කඩා ගන්නවා. එතකොට එක කෑල්ලක් තමයි එක වෙලාවකට කරන්නේ. හිතන්න දැන් ඔයාට තියෙනවා නම් ඔයාගේ සිලබස් එකේ තියෙනවා chapters 10ක්. එතකොට ඔයා ඒ chapters 10ම එකපාර කියවන්නේ නැහැ. දැන් ඔයා පාඩම් කරන්න පටන් ගනිද්දි chapters 10ම කියවන්න ඕනි කියලා mindset එක හදා ගන්න ඕනේ නැහැ. ඔයා බලනවා එක chapter එක පළවෙනි පරිච්ඡේදය විතරයි. එතකොට ඒ වගේ පොඩි කෑල්ලක් කරනකො සෙන්ටෙන්ස් දෙක තුනක් ඔයාට කියවන්න පුළුවන් සෙන්ටෙන්ස් දෙක තුනක් ඒක ඔයා කරනවා අන්න ඒ කියන්නේ සර chapter එක ඇතුළත ආයෙ තව කඩා ගන්නවා ආයෙ කඩා ගන්නවා ආයෙ කඩාගෙන ඒ වාක්‍ය දෙක තුන නම් ඔයාට එකපාර කියවන්න පුළුවන් කමක් නැහැ ඒක කියවන්න ඒක කියවලා ඊට පස්සේ ඊගාව දවසේ හරි මම අද වාක්‍ය දෙකක් කියවුවා ඊගාව දවසේ මම වාක්‍ය තුනක් කියවනවා ඔයාට නොදැනීම ඔයාට chapters 6ම කියවලා ඉවරයි ඒකත් අර ජැපනිස් කට්ටිය මම අර කිව්වේ ඒගොල්ලන් හැමතිස්සෙම අර බ්‍රේන් එක ආස දේ කරනවා බ්‍රේන් එක හැක් කරලා. ඒ කියන්නේ බ්‍රේන් එක කැමති නැහැනේ කියවන්න. හැබැයි බ්‍රේන් එක අපි රවට්ටලා අපි හිමීට කියවගෙන යනවා. ඒකට ඒක තමයි අර ලොකු වැඩ කොටස කෑලි වලට කඩලා කූමන් කියන මෙතඩ් එක යූස් කරලා තමයි ඒගොල්ලෝ ඒක කරන්නේ. මම හිතන්නේ මේ කූමන් කියන ටෙක්නික් එක අපි පාඩම් කරන්න විතරක් නෙමෙයි ජීවිතේ ඕනම වැඩක් ගත්තත් ඔච්චර තමයි. ඒ කියන්නේ එකපාර ලොකු වැඩක් ගන්නට අපි මැනේජබල් ලෙවල් එකට අපි දැන් හිතන්න ඔන්ටර්ප්‍රෙනර්ෂිප් ව්‍යවසාය ගත්තොත් ඕකනේ කියන්නේ අපි හැමදෙස්සම කියන්නේ අපි ලොකුවට හිතන්න පොඩියට පටන් ගන්න. ඒ කියන්නේ අපි හැමදෙස්සම දැන් ලොකු දෙයක් හිතනවා. හැබැයි අපි පොඩියට තමයි ව්‍යාපාරයක් උඩ තලයකට යන්නේ. නැත්තම් ඔය ලොකුවට තියෙන කිසිම ව්‍යාපාරයක් උදාහරණ ඕනතරම් තියෙන ලංකාවේ වුණත් දැන් නවලෝක බිස්නස් එක ගත්තත් පොඩියට පටන් ගන්න තමයි අද ওই තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ධම්මික පෙර ගත්තත් පොඩියට පටන් ගන්න තමයි අද ওই තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ ඕනම ව්‍යාපාරිකයෙක් තමන් ගොඩක් වෙලාවට එතන තමයි කතාවක් ලස්සන ස්ටෝරි එකක් බිල්ඩ් අප් කරන්න පුළුවන් නේ. ඒ වගේ තමයි පොඩියට පටන් ගන්න චුට්ට තමයි කොයි කූමන් මෙතඩ් එකෙන් අපිට ඩෙවලොප් කරගන්න ලේසියි. ඉතින් මම හිතන්නේ ඔයා ඇවිල්ලා මේ වර්ක් ලෝඩ් එකත් එක්ක ස්ට්‍රෙස් වෙච්ච කෙනෙක් නම් මට පාඩම් කරගන්න බෑ වැඩ වැඩි මට ටයිම් එක මදි කියලා මම හිතන්නේ කූමන් ටෙක්නික් අපේ සර් මෙන්ෂන් කරා. සෝ ඊළඟ ප්‍රශ්නේ දැන් අපිට මේ ජෙනරේෂන් එකේ තියෙන ලොකු ප්‍රශ්න තමයි කන්සන්ට්‍රේෂන්. අපි ගත්තොත් එහෙම මම ළඟදී පේපර් එකක් දැක්කා. ඒ කියන්නේ අපේ ඔළුව හැදිලා තියෙන තප්පර 30 විනාඩියේ කන්සන්ට්‍රේෂන් ලෙවල් වලට දැන් ගොඩක් වෙලාවට අපිට එක සෝෂල් මීඩියාට මේක බ්ලේම් කරන්න පුළුවන් TikTok ඉඳන් මෙහෙම වුණා Instagram Reels ඉඳන් මෙහෙම වුණා කියලා. දැන් පාඩම් කරන්න පටන් ගන්න වාඩි වුණාට පස්සේ තමයි යට ලෝකේ තියෙන හැමදේම මතක් වෙන්නේ. මට මේ විදිහට ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න පුළුවන්. මට මේ ෆිල්ම් එක ගහන්න පුළුවන් මෙහෙමයි. මට මේ වැඩේ මිස් වුණා. පාඩම් කරන්න පටන් ගන්න කෙනෙක්ට සර් මේ කන්සන්ට්‍රේෂන් කියන එක මම හිතන්නේ ගොඩක් වටින දෙයක්. සර් හිතන විදිහට මේ කන්සන්ට්‍රේෂන් එක තියාගෙන අපි මේ පාඩම් කරන වැඩේ කරන් යන්න තියෙන හොඳම ටෙක්නික් එක මොකද්ද සර්? සුනිල් ඇත්තටම කන්සන්ට්‍රේෂන් තමයි ඇත්තටම වටිනම දේ. මොකද කන්සන්ට්‍රේෂන් එකක් නැතුව අපි මොන දේ කරත් අර අපි හිතන්නකෝ අර විනාඩි 20ක් අපි දැන් වැඩ කරා කිව්වනේ. ඒ විනාඩි 20 අපි වැඩ කරා කිව්වට අපේ මනස තියෙන වෙන තැනක නම් අපි ඒ වැඩ කරපෙකින් වැඩකුත් නැහැ. එතකොට අපි සමුරායි නෙමෙයි කිසිම ටෙක්නික් එකක් අදාළ වෙන්නේ නැහැ. හැබැයි අපි කොහොමද මේ කන්සන්ට්‍රේෂන් එක හදාගන්නේ? ඒ කියන්නේ පුතේ ඔය ජපානයේ පාවිච්චි කරන ෂූ කියලා ටෙක්නික් එකක්. එතකොට ඔය අපි එක සූ කියලා ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්. එතකොට ඔය සූ කියන එකෙන් ඒගොල්ලන් කරන්නේ ඒ වගේම තවත් ඒකට ළඟින් යන එකක් තියෙනවා සූචු කියලා. ඒකේනොත් කියන්නේ ඒක ගැනම. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට අපි කොහොමද ෆෝකස් කරන්නේ? ඒගොල්ලෝ එක එක ටෙක්නික්ස් පාවිච්චි කරනවා ඒකට. මම නිකන් ඒගොල්ලෝ පාවිච්චි කරන එක කියන්නේ ඒගොල්ලෝ පහනක් පත්තු කරනවා. පහනක් පත්තු කරලා ඒ පහනට දිහා බලන් ඉඳලා එතනින් ඒගොල්ලන්ගේ අවධානය හදා ගන්නවා. ඒගොල්ලන් ගොඩක් ඔය ජපානයේ තියෙන ඔය මෙඩිටේෂන් කියන එක ඒගොල්ලන් ගොඩක් ප්‍රැක්ටිස් කරනවා. ඒගොල්ලන් ඒ පැත්තෙන් අර පහනක් වගේ එකක් පත්තු කරලා ඒක ඒගොල්ලන් පාවිච්චි කරනවා මේ ඔය අවධානය කියන එක මේව කරන්න. එතකොට එහෙම නැත්තම් දැන් ඇත්තටම අපි සාමාන්‍ය දිනදා ජීවිතේ අපිට වැඩිපුරම අපේ අවධානය කැඩෙන්නේ මොනවෙන්ද? අපේ ෆෝන් එකෙන් අපි කොහේ හරි අනිවාර්යෙන් මොකක් හරි වැඩක් කරන්න ගත්තොත් අපිට ටික වෙලා ගියරපස්සේ අපි ෆෝන් එක බලනවා. ඉතින් ඔයාට මොකද මුලින්ම කරන්න ෆෝන් එක පැත්තකින් තියන්න. ඒ කියන්නේ ඔයායේ වැඩ කරන වෙලාවේ කිසිම විදියකින් ෆෝන් එක අතින්වත් අල්ලන්න එපා. සෙකන්ඩ් සිම්ප්ලි ඩිස්ට්‍රැක්ෂන් එක අයින් කරන්න. ඩිස්ට්‍රැක්ෂන් එක අයින් කරන්න. ඔයාට ෆෝන් එක වෙන්න පුළුවන්, ඔයාට නැත්තම් ගේම් ගහන එක වෙන්න පුළුවන්, එහෙම නැත්තම් ඔයාගේ ලැප්ටොප් එක වෙන්න පුළුවන්. ඔයාට ඩිස්ට්‍රැක්ෂන් එකක් තියෙන්නේ මොනවා ටිකද? ඒ ටික අයින් කරලා දාන්න. ඒ ටික අයින් කරලා දැම්මහම ඔයාට අර ෆෝකස් කියන එක හදාගන්න පුළුවන්. ඒක තමයි අපිට ෆෝකස් කරන්න තියෙන හොඳම දේ. ඊට අමතරව අපිට තව දෙයක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මේ ජපානයේ ඒගොල්ලන් ගොඩක් වෙලාවට කියන්නේ ඒගොල්ලන් දැනුම කියන එක කල්ටිවේට් කරනවා කියලා. ඒ කියන්නේ අපි දැන් අපි කල්ටිවේට් කරනවා කියන්නේ අපි පොඩ ග්‍රෝ අප් කරගෙන යනවානේ. එතකොට පුතේ ඒගොල්ලන් ගොඩක් වෙලාවට ඒගොල්ලන් කරපු දේ අපි දැන් අර හිතන්නකො සමුරායි කියන ටෙක්නික් එක අපිට පුළුවන් නම් හිතන්න ඔයා බලපු චැප්ටර් එක ඔයා අද දවසේ බලනවා.
එකන බලපක ඔයා පැවිසි අතරට ඉතර පස්සේ බලන ඊට පස්සේ ඔයා බලනවා තව දවසක් ගිල්ල 48කට පස්සේ තව දවසක් ගිල්ල බලන දවස් 3කට පස්සේ ඔයාට කොච්චර ප්‍රමාණයක් මතකද අන්නේ වගේ ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරගෙන යනවා ඒක නිකන් හරියට අපි නිකන් හිතනවා මල් පැලයකට වතුර දානවා එතකොට මල් පැලයකට ඒ කියන්නේ දවසට 3-4 වතාවක් දාන්නේ තන්නක දවසට එකපාරක් දානවා ආයෙ දාන්නේ ඊගාව දවසේ ඒ වෙලාවට එන්නේ වගේ ඒගොල්ලෝ අර මල් පැලයකට වතුර දානවා වගේ ඔයාගේ මොලේටත් වතුර දාගෙන යනවා ඒ කියන්නේ පෝෂණය කරගෙන යනවා පොඩ එතකොට ඒකට කියනවා ගාඩ්නින් ටෙක්නික් එකක් කියලා ඒ ජැපනීස් කට්ටියගේ තව ටෙක්නික් එකක් ඔයාට වැඩ ටික ඒ කියන්නේ කන්ටිනියස්ලි කොහොමද කරගෙන යන්නේ කියලා කරගන්න අනිවාර්යයෙන්. ඒතකොට දැන් අපි ටෙක්නික්ස් ගොඩක් කතා කරන්නේ සර්. දැන් මේ ටෙක්නික්ස් ඇවිල්ලා එක වෙලාවේ එක්කෙනෙක්ට එකක්ද යූස් කරන්න පුළුවන් නැත්නම් හිතන්න දැන් මම අලුතෙන්ම පාඩම් කරන්න පටන් ගන්නවා මගේ ඊළඟ එක්සෑම් එකට. මට ඇවිල්ලා සර්වර් කිව්ව කුමන්නුයි ඊට අමතරව අපි කතා කරපු ගාඩ්නින් ටෙක්නික්ස් හැමදේම සර් එකපාර ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්ද? හොඳ ප්‍රශ්නයක් මෙහෙමයි අපිට ටෙක්නික් එක කියන එක පුතේ අපි කරලා බලන්න ඕනේ අපිට වැඩිපුරම ගැලපෙන ටෙක්නික් එක මොකක්ද කියලා. ඊට අමතරව රිසර්ච් වල මෙන්න මෙහෙම දෙයක් හොයාගෙන තියෙනවා. අපිට පුළුවන් නම් සමුරායි ටෙක්නික් ඒ කියන්නේ අපි හිතන්න අපි පොතක් කියවලා ඒක වහලා අපි ලියලා බලනවා. අපි සමුරායි ටෙක්නික් එක මම ආයි මතක් කරොත්. ඊට පස්සේ අපි සූ කියලා කිව්වා. ඒ කියන්නේ අපි ફોකස් කරොත්. ඒ වගේම තමයි අපේ ගාඩ්නින් ටෙක්නික් එක. එතකොට ඔය වගේ දේවල් අපි එකට කරොත් අපි හිතන්නකෝ ඔයා දවසට විනාඩි 2ක් එකක් කරනවා. හරි. එක ටෙක්නික් එකක් විනාඩි 2ක් ගන්න ප්‍රැක්ටිස් කරනවා. එතකොට දවසට විනාඩි 6යි වාට යන්නේ. ඔයා ඔය විනාඩි 6 ඔයා මාසයක් ප්‍රැක්ටිස් කරොත් රිසර්ච් වල හොයාගෙන තියෙන ඔයාගේ එෆිෂියන්සි එක 130කින් වැඩි වෙනවා කියලා. වව්. 130කින් පොඩි ප්‍රමාණයක් නෙමෙයි 130කින් ඔයාගේ එෆිෂියන්සි එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඔයා ටෙක්නික්ස් තුනම සිමල්ටේනියස්ලි එකපාර කරනවා. ඒ කියන්නේ සර් මට තව පොඩි ප්‍රශ්න කරස් ප්‍රශ්න. කියන්නේ දැන් ඔය ටෙක්නික්ස් තුනම අපි කොච්චර කාලයක් කරලා බලන්න ඕනද මේක ඉන්නේ 130ක් ඉම්ප්‍රූව් වෙන්න නම්? ඒ කියන්නේ ඒගොල්ලන් කියන්නේ අඩුම ගානේ දවස් 30ක්වත් ඔයා මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් සුණන තියෙනවා අපි රිසර්ච් වල හොයාගෙන තියෙනවා අපි එකම දේ දවස් 21ක් වගේ කරනවා නම් අපි ඒකට ඇඩප්ට් වෙනවා. අපි ඒකට පුරුදු වෙනවා. ඉතින් ඒක හින්දා මේ ඒකත් හරි ඉන්ටරෙස්ටිං ෆ්‍රේම්වර්ක් එකක් ජපානයේ තියෙන ඔය හැබිචුවල් වර්ක් කියන එක. ඒ කියන්නේ දැන් ජපානයේ ගොඩක් වෙලාවට ඒගොල්ලන් කියනවා මේ දැන් අපි උදේට සුනෙර මේ අපි උදේට දත් මදිනවනේ. අපි ඒක බලෙන් දත් මදිනව නෙමෙයි. අපි උදේට නැගිට්ටා අපි උදේට නැගිටලා මූණ හොදන එක අපි හැමදාම මූණ හොදනවා. අපිට හිතන්න දෙයක් නැහැ. හිතන්න දෙයක් නැහැ. එතකොට දත් මදින එක හැමදාම කරනවා. ඉතින් ජපානයේත් ගොඩක් වෙලාවට ඒගොල්ලන් ඔය හැබිට් එකක් විදිහට හදාගන්න උත්සාහ කරනවා ස්ටඩි කියන එක. දැන් ඇත්තටම ගත්තොත් එහෙම දැන් අපේ වෙස්ටර්න් දැන් ආසියාතික රටක්නේ ජපානය. නමුත් බටහිර රටවල වැඩ කරනවා කියන එක ඒගොල්ලන් බර්ඩ් එකක් විදිහට දකින්න. දැන් ඒගොල්ලන් ගොඩක් වෙලාවට දකින්නේ හරි අපි වැඩ කරනවා වැඩ කරාට පස්සේ ඔයාට දෙනවා ස්නැක් එකක්. අපි එහෙම තමයි මොලේට ප්‍රැක්ටිස් කරන්නේ. එතකොට ස්නැක් එක දීලා ඒ කියන්නේ එතකොට අර ප්‍රෙෂර් එකක් තමයි හැමදෙස්සෙම අපි දෙයක් දීලා බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව ඒගොල්ලෝ කරන්නේ අර චුට්ට ඩිවලොප් කරගෙන යනවා ජපානයේ කරන්නේ එන්නේ ටෙක්නික් එක. ඒතරස කිව්වාගේ විදිහට දවස් 21ක් නැත්නම් මාසයක් try කරාට පස්සේ අපි අර හිටපු level එකෙන් 130කට එහා 130කට එහා අපිට performance ගන්න පුළුවන්. wow මම හිතන්නේ ඊටමත් වටින concepts ගොඩක් අපි කතා කරා මුල් segment එකේ. මේ විදිහෙම තව ඊටමත් වටින education content කිහිපයකින් හැම වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවස අද එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. අයබෝස්.